කඩේට වඩා රසට පිරිසිදුව ගෙදරදිම හරියටම කොත්තුවක් හදන විදිය තමයි මම අද අරන් ආවේ. ආදරෙන් පිළිගන්නවා Cook and Koera මගේ YouTube channel එකට. වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මුලින්ම තාච්චියක් ලිපේ තියලා ඒකට මම බටර් ටිකක් එකතු කරගන්නවා. ඔන්න ඉතින් බටර් ඕනමයි කියලා නෑ. ඔයාලා මේකට පොල් තෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම බිත්තර දෙකක් එකතු කරනවා. බිත්තර දෙකක් එකතු කරලා මම ලූණු ටිකක් ලොකුවට කපා ගත්තා. ඒ වගේම කරපිංචා ටිකක්. අපේ මේ කොත්තුව රස වැඩි කරගන්න අනිවාර්යයෙන්ම නයි මිරිස් කරලක් දෙකක් එකතු කරන්න. අමතක නොකර සුදු ලූණු බෙක් දෙක තුනකුත් තලලා එකතු කරගන්න. ඔන්න ඉතින් මම ලුණු එකතු කරගන්නවා. කඩෙන් කොත්තු රොටි පැකට් එකක් ගෙනාවා. ඉතින් ඒකෙත් ලුණු තියෙන නිසා මම අඩුවෙන් තමයි ලුණු එකතු කරන්නේ. ඔන්න ඉතින් ඔයාලා වැඩියෙන් සැරකන්න කැමති කෙනෙක් නම් කෑලි මිරිස්, ගම් මිරිස් වැඩියෙන් එකතු කරගන්න. මම ටිකක් එකතු කරගත්තා. ඊළඟට මම කොත්තු රොටි ටික එකතු කරලා හොඳට මික්ස් කරගන්නවා. අපිට ඉතින් අපේ ගෙදර කොත්තු ගහන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා මේක අපි හැන්දෙන් හොඳට කවලම් කරමු. ඊළඟට මම චිකන් හොදි ටික එකතු කර මේක හොඳට මික්ස් කරගන්නවා. මම මේ කොත්තු එකටම හදපු චිකන් කරිය වීඩියෝ එකත් මගේ channel එකේ තියෙනවා. ඔයාලට ඒකත් බලාගෙනම යන්න පුළුවන්. ඒකේ link එක description box එකේ මම දාන්නම්. අපි කවලම් කරගත්තු කොත්තු රොටි ටිකට එළවලු ටික එකතු කරන්න තමයි මම මේ යන්නේ. ඔයා ගෙදරදි කොත්තු හදද්දී ගෝව ටිකක් එකතු කරලා බලන්නකෝ. ඇත්තටම ගෝව එකතු කරාම අපේ කොත්තු එකේ අමුතු රසක් එනවා. කොච්චර කොහොම 5 star hotel වලට ගියත් කොත්තු රසට කන්න හම්බෙන්නේ නැහැ කියන ඔයාට දැන් ඉතින් ගෙදරදිම හදලා බලන්න පුළුවන් රසම රස කොත්තුවක්. වැඩි වෙලාවක් යන්නේ නැහැ. චිකන් කරිය හදාගත්තට පස්සේ මේක හදන්න විනාඩි 10ක් උපරිමයි. අනිවාර්යෙන් මේ විදියට හදලා බලලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. ගිනි ගණන් දීලා කඩෙන් ගන්නවට වඩා පුංචි මුදලක් වියදම් කළා ගෙදරදිම පිරිසිදුවට රසට මේ විදියට කොත්තු හදාගන්න පුළුවන්කම තියෙන්නේ. ලේසිය ගැන හිතලා කඩෙන් නම් කන්න එපා ඔන්න ආයේ. එහෙනම් ආදරෙන් ආරාධනා කරනවා Cook and Koera මාත් එක්ක එකතු වෙන්න කියලා. Thank you for watching.